දියුණුව කියන්නේ දිග ගමනක්. ඒ දිග ගමනේ ඉදිරියටම යන්නේ Tamanට ආදරය කරන කෙනා. උදාහරණයකට ගන්න දැන් අපි තව කෙනෙක්ට සලකන්නේ අපි ඒ කෙනාට ආදරේ ඉඳන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතේට ආදරේ වුණාම තමයි අපි අපිට සලකගන්නේ. Tamanට හම්බෙච්ච ජීවිතය ගැන සතුටක් නැත්තා කොච්චර මවාපෑම් සිදු කරත් ඒවා සුළු කාලයකදී පළවෙනි කාරණේ ලැබිච්ච ජීවිතය ගැන සතුටු වෙන්න. දැන් ගත කරන ජීවිතය ගැන සතුටු වෙන්න. ජීවිතය ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. හයිබෝවන් හතරවෙනි සුන්දර දවසක්. අද විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. වැඩි හරියක් මිනිස්සු මේ වෙනකොට ඉන්නේ ගොඩාක් මානසික පීඩනයකින්. ඒ කියන්නේ මිනිස්සුන්ට ගොඩාක් ආකර්ෂණය වෙලා තියෙන්නේ දුක. ඇත්තටම ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර දුක ආකර්ෂණය වෙලා තියෙන්නේ? මොකද්ද මේකට හේතුව? අපි කතා කරමු. මිනිස්සුන්ට ඕන දිහා බලපුවම පේනවා ප්‍රශ්න වලින් තෙරපිලා තාම පීඩනෙන් ජීවත් වෙන්න කියන එක. ඇත්තටම මේකට මොකද්ද හේතුව කියන දේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඒකයි අද දවසේ මේ වැඩේ සඳහා සූදානම් කරගත්තේ. අපි කතා කරලා බලමු මොකද්ද ඇයි මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියන දේ ගැන කතා කරලා බලමු. ඔය කියන අනිත් කතා ඔක්කොම අමතක කරලා දාලා පුළුවන් නම් මම මේ කියන දේ ජීවිතේට දාගන්න බලන්න. ඇත්තටම කිව්වොත් ගොඩාක් දෙනෙක්ට තමන්ගේ ජීවිතේ දුක පිළිලා තියෙන හේතුව තමන්ට දෛවයෙන් දුන්න දේ ගැන කෘතඥ වෙලා නැහැ. ඒ කියන්නේ දෛවයෙන් තමන්ට ලැබිච්ච දෙයට කිසිම කෘතඥතාවක් නැහැ, සතුටක් නැහැ, ගරුත්වයක් නැහැ. තමන්ට දෛවය විසින් ලැබුණු ජීවිතයට ස්තුතියක් නැහැ. ඒ කියන්නේ සතුටටපත් වෙන්නේ නැහැ, ආදරයක් නැහැ. ඒ ගැන හැඟීමක් නැහැ. ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටක් නැහැ. ඒතර ඔතනදී තමයි අපි සමහර අය පටලගෙන ඉන්නේ. අපිට ලැබිච්ච දේ ගැන සතුටු වුණොත් දියුණු වෙන්න බෑ කියලාද? අතර මේ කතාව වැරදි. දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්න උත්සාහ ගන්නත් ඕනේ. නමුත් ලැබුණු දේ ගැන සතුටින් Tamanට දැන ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටු වෙන ගමන් අපි හිතමු කෙනෙක් දුප්පත් පවුලක ඉපදුණා. සතුටු වෙන්න ඒ ගැන හිතලා. දුප්පත් කියන දේ ගැන හිතන්න එපා. දුප්පත් පවුලකාරී ඉපදුනානේ, දෙයියනේ ඉපදුනානේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා සතුටු වෙන්න. මට අම්මෙක් තාත්තෙක් ඉන්න ඕනේ. මට මෙහෙම හරි පැල්පතක් තියෙනවනේ, ඉන්න තැනක් තියෙනවනේ. මට සහෝදරියෙක් ඉන්න ඕනේ. දුප්පත් උනත් වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න වහලක් තියෙනවනේ. හවුවට වේලෙන්නේ නැතුව ඉන්න වහලක් තියෙනවනේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න. පොඩි දේ Tamanට තියලා පොඩි දේ ගැන හිතලා මුලින්ම සතුටු වෙන්න. හොඳට නිදාගන්න ඇඳක් තියෙනවනේ. හොඳට සැපට නිදාගෙන ඉන්නකොට වැස්සක් වැස්සොත් නොතෙමී ඉන්න වහලක් තියෙනවනේ. Tamanට දැන් තියෙන දේ ගැන සතුටින් තමයි අනාගතය ගැන හීන මවන්න ඕන. දැනට තියෙන දේ ගැන සතුටු වෙන්න. ඒ ගමන්ම හීනක් මවන්න. මම ලස්සන වාහනයක් ගන්නවා. මම හොඳ විශාල ගයක් හදනවා. තියෙන්නේ පොඩි ගයක් තමයි. ඒක තියාගෙන ඒකන සතුටු වෙන ගමන් අර හීනක් දකින්න, ඒ හීන වලට යන්න ඒ බාර හදාගන්න. දැනට Tamanට තියෙන පොඩි දේ ගැන හරි සතුටු වෙන ගමන් තමයි අනාගතය ගැන හීන දකින්න ඕනේ. එහෙම නැතුව දැන් මේ ගෙවන ජීවිතේට බැන අනාගතය ගැන හීන දැක්කට කිසිම වැඩක් වෙන්නේ නැහැ. තමන් මේ ලැබපු ජීවිතේට වෛර කරන කිසි මිනිසෙක් ජීුණු වෙලා නැහැ. එහෙම දියුණු වෙන්නත් බෑ. දියුණුව කියන්නේ දිග ගමනක්. ඒ දිග ගමනේ ඉදිරියටම යන්නේ Tamanට ආදරය කරන කෙනා. දියුණුවෙන් දියුණුවට ගිහිල්ලා ඉස්සරහට යන්න පුළුවන්. ඒක දියුණුවෙන් දියුණුවට යනවා කියන්නේ එකපාර යන්න පුළුවන් දැන් නෙමෙයි. ඒක ක්‍රමක්‍රමයෙන් තමයි යන්නේ. ඒ යන අතර ඒක සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ මුලින්ම Tamanට ආදරය කරන කෙනා විතරයි. Tamanට ආදරය කරන කෙනා සහ Tamanට දැන් තියෙන දෙයට කෘතඥ වෙන කෙනා, සතුටු වෙන කෙනා, ස්තුතිවන්ත වෙන කෙනා, ආකේන කෙනා. එතකොට දැන් තමන්ගේ ජීවිතේට ආදරය කරන කෙනා තමයි අනාගතේ දිනුව ගැන හිතලා ඒ වෙනින් වැඩ කරන්නේ. ඒ කියන්නේ එයා දන්නවා එයාගේ ජීවිතේට අනාගතේ සැපය දෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් තමන්ට ආදරයෙන් ඒ වෙනුවෙන් වැඩ කරනවා. අනාගත දිනුව වෙනුවෙන් වැඩ කරනවා. මුලින්ම තමන් ගැන හිතලා කෙනා විතර තමන් ගැන හිතන කෙනාට විතරයි දිනුවක් ලබන්න පුළුවන්. ඒ තමන්ගේ දිනුව වෙනුවෙන් වැඩ කරගෙන යන අතර තුනේදී තමන් දැන් ඉන්න සත්‍යය ගැන හිතලා ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කෘතඥ වෙන්න ඕනේ. දැන් ගෙවන ජීවිතේට වෛර කරන කෙනාට කවදාවත් දිනන්න බෑ. දියුණු වෙන්න බෑ. උදාහරණයකට ගන්න දැන් අපි තව කෙනෙක්ට සලකන්නේ අපි ඒ කෙනාට ආදරේ ඉඳන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතේට ආදරේ වුණාම තමයි අපි අපිට සලකගන්නේ. මුලින්ම තමන්ගේ ජීවිතේට ආදරේ කරගන්න ඕනේ. උදාහරණයක් දෙමව්පියෝ ගන්න. දෙමව්පියන්ට සලකන්නේ දෙමව්පියන්ට ආදරේ ඉඳන්නේ. අන්න ඒ වගේ තමයි. අපිට ආදරේ ඉන්න තමයි අපි අපිට සලක ගන්න ඕනේ.
අපිට ආදරේ නම් අපි අපිට සලකා ගන්න ඕනේ. අන්න ඒ වගේ අපේ ජීවිතේට අපිට ආදරේ හිතෙන්න ඕනේ. අපේ ජීවිතේට ආදරේ හිතුනම තමයි අපිට හිතෙන්නේ මම දියුණු වෙන්න ඕනේ. මම සාර්ථක වෙන්නේ. මම ජය ගන්න ඕනේ. මේ හැඟීම එන්නේ Tamanට මුලින්ම ආදරේ හිතුනොත් විතරයි. ඒකෙන්ද මුලින්ම Tamanට ආදරේ කරන්න. ඉගෙන ගන්න දරුවෙක් නම් මම පාඩම් කරන්න ඕනේ. මම හොඳට ඉස්කෝලේ වැඩ කටයුතු කරගන්න ඕනේ. අන්න ඒ වගේ අදිෂ්ඨාන තියාගන්න. කස්සාවක් කරන කෙනෙක් නම් මම හොඳට ආයතනයේ වැඩ ටික හොඳට කරන්න ඕනේ. මේ ආයතනයේ හින්දා තමයි මම හම්බ කරන්නේ කියන සිතුවිල්ල ඔලුවට දාගන්නේ. එහෙම දාගත්තාම ඒ ආයතනයේ උපරිමයේ කැපකිරීම කරන්න පුළුවන්. මේ ආයතනයේ හින්දා රස්සාවක් කරන කෙනෙක් නම් මම රස්සාව හරියට කරන්න ඕනේ. හරි වෙලාවට එතෙන්ට යන්න ඕනේ. තියෙන වැඩ කටයුතු හරියට කරන්න ඕනේ. පළවෙනිම දේ රස්සාවක් කරන කෙනෙක් නම් තමන් කරන රස්සාවට ගරු කරන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. මේ රස්සාව හින්දා මහන්සි වෙනා තමයි ඒක ඇත්ත. නමුත් ඒ රස්සාව හින්දා කී දෙනෙක් නඩත්තු වෙනවද? දා කොච්චර සැපවත් ජීවිතයක් ගෙවනවද ඔයාගෙන රස්සාවෙන් හම්බෙන පඩියේ. බෑ මහන්සි වෙනවා. ඒක වෙනම දෙයක්. රස්සාව ගන්න තැනට ගරු කරන්න. තැනට උපරිමයෙන්ම සලකන්න. පඩියට වැඩිපුර යමක් කරන්න බලන්න. දෙන පඩියට වඩා වැඩිපුර යමක් කරන්න බලන්න. අන්න එදාට තමයි ඔයාගේ දියුණුවේ මම්පෙක් ඉවර වෙන්නේ. මේ දේවල් හිතෙන්නේ Tamanට ආදරෙන්. මුලින්ම Tamanට ආදරය කරන්න පටන් ගන්න. Tamanට වෛර කරන කිසිම කෙනෙක් මේ ලෝකේ දියුණු වෙලත් නැහැ, දියුණු වෙන්නත් නැහැ. දෛවය විසින් Tamanට දීලා තියෙන දුප්පත් ජීවිතයක් නම් ඒකට කෘතඥ වෙන්න. මට දුප්පත් ජීවිතයක් හරි දුන්නා. ගමනේ පොඩි දෙයක් විතර බලන්න. දැන් සමාජයේ ඉන්නෝනේ පොහොසත් විදියට මවාගත්ත මිනිස්සු. කියන්නේ ඇත්තටම පොහොසත් නෑ. නමුත් මවාගෙන. එයාගේ දුප්පත්කම කියන එක එයාගේ ඇත්ත ස්වභාවය එයා සමාජයට පෙන්වන්න කැමති නැහැ. ඒ කියන්නේ තමන්ගේ ලැබිච්ච ජීවිතේට කැමති නැහැ. ජීවිතය ගැන සතුටු නැහැ. ඊට වඩා වෙනස් ජීවිතයක් තමයි සමාජයට පෙන්වන්නේ. ඒ මවාගත්ත ජීවිතේදී වැඩි කාලයක් තියාගන්න පුළුවන්ද? තමන්ට හම්බෙච්ච ජීවිතය ගැන සතුටක් නැත්තම් කොච්චර මවාපෑම් සිදු කරත් ඒවා සුළු කාලයකදී පළවෙනි කාරණේ ලැබිච්ච ජීවිතය ගැන සතුටු වෙන්න. දැන් ගත කරන ජීවිතය ගැන සතුටු වෙන්න. ජීවිතය ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. ජීවිතය ලස්සන කරගන්න. ඔය තව සමහර අය ඉන්නවා. තමන්ගේ දෙමව්පියන්ව යම් තැනකට එක්කන් ගිහිල්ලා මේ මගේ දෙමව්පියෝ කියලා අඳුම්රලා දෙන්න කැමති නැහැ. මේ මගේ ගේ කියලා මේක පෙන්වන්න කැමති. මිනිස්සුත් එක්ක වැඩි ගැවසෙන්න කැමති නැහැ. මිනිසුන්ගෙන් ඈත් වෙනවා. තමන්ගේ දෙමව්පියන්ව කියලා පෙන්වන්න කැමති නැහැ. මේ මගේ දෙමව්පියෝ කියලා අඳුම්රලා දෙන්න කැමති නැහැ. ඒ තමන් ලැබිච්ච ජීවිතය ගැන සතුටු නැහැ. ඉතින් ඒ ලැබිච්ච ජීවිතය ගැන සතුටක් නැතුව කොහොමද දියුණුවක් අපේක්ෂා කරන්නේ? ලබන්න තැන ලැබිච්ච ජීවිතය ගැන සතුටක් නැතුව කොහොමද ලබන්න තියෙන ජීවිතයක් ගැන හිතන්නේ? තමන්ගේ ඇත්ත ස්වરૂපයට ආදරය නොකර ගරු කරන්නේ නැතුව කොහොමද දියුණු වෙන්නේ? වාට තමන්ට තියෙන්නේ පොඩි බයිසිකලයක් නම් පුට් සයිකල් එකක් නම් ඒ පුට් සයිකලයට ගරු කරන්න. ඒකට ආදරය කරන්න. ඒක හොදන්න පිහින්න ආදරෙන් බලා ගන්න. තමන්ට තියෙන කාර් එකක් නම් ඒක පොඩි කාර් එකක් නම් මිල අඩුම කාර් එක නම් කමන්නේ. මට මේ මාරි කාර් එකක් මට තියෙනවනේ. සතුටු වෙන්න. ඒකට ආදරය කරන්න. ඒක කැඩුනාම හදන්න. නඩත්තු කරන්න. නඩත්තු කරලා ආදරෙන් බලා ගන්න එක. තමන්ට තියෙන පොඩි වාහනයට ආදරයක් සැලකිල්ලක් නැත්තම් කොහොමද ලොකු වාහනයක් ලැබෙන්නේ? ලොකු වාහනයක් දෙයිබෝ. ලබා ගන්න පුළුවන් නේ. පුට් සයිකලයක් වුණත් කමන්නේ. පුට් සයිකලයක් හරි තියෙනවා. ඒ දේ ගැන හිතන සතුටු වෙන්න. ඒක ආදරෙන් බලා ගන්න. සුවඳ ගන්න පුළුවන් විදියට සුවඳ දාන්න පුළුවන් නම් සුවඳ ගන්න දේවල් දාන්න. සුවඳින් තියන්න. ලස්සනට තියන්න පොලිෂ් කරලා තියන්න. පොඩි කාර් එකක් නම් පදින්නේ. ඔයාව ඉස්සර කරගෙන හොඳ වටිනාකමෙන් ඉහළම වාහනයක් යනවනම් ඒක දිහා බලලා ඉතින් සතුටු වෙන්න. ඒක එළවනේ මිනිස්සයාට ඒක ඇයිගේ අයිතිකාරයාට ආශිර්වාද කරන්න. දියුණුව පතන්න. එහෙම කරන්න පුළුවන් වෙච්ච දවසට ඔයාගේ දියුණුව ඔයාගේ අත ළඟට ඔයාව හොයාගෙන එනවා. ඔයා පුට් සයිකලයක් පැදගෙන යනකොට කෝටි ගාණක් වටින වාහනයක් ඔයාව ඉස්සර කරගෙන යනවනම් ඔයාට ඒ ගැන හිතන සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර සුන්දර මිනිස්සෙක්ද ඔයා. Tamanට දෙන්න පුට් සයිකලයක් නම් ඒකට ආදරය කරන්න. ඒකට ගරු කරන්න. තියෙන දේ ගැන කෘතඥ නැති මිනිස්සයාට කවදාවත් දියුණු වෙන්න බෑ. මම මේ වචන මාලාව මේ වීඩියෝ එකේ ඇතුලේ දිගින් දිගටම කියන්නේ. ඇත්තට මේක තමයි ලෝක සත්‍ය. මොන ප්‍රශ්න තිබුණත් අපිට පිළිගන්න වෙන එකම සත්‍ය ඒකයි. ඒක මිනිස්සෙක් නෙමෙයි, ඒක දෙයක්, ද්‍රව්‍යයක්.
ඒකට ගරු කරන්න. ඒක බලා ගන්න. Tamanට තියෙන හැම දෙයකම ගරු කරන්න. වතුර බෝතලයක් වෙන්න පුළුවන්. වතුර වෙන්න පුළුවන්. වතුර වලට කුසඥ වෙන්න. පිපාසය නැති කරන්න වතුර කොහෙන්ද හම්බුනේ? ස්වභාව ධර්මයෙන් හම්බෙන්නේ. අපේ දෙයක් නෙමෙයි වතුර කියන්නේ. වතුර කියන්නේ අපේ දෙයක් නෙමෙයි. ස්වභාව ධර්මයේ දෙයක්. ස්වභාව ධර්මයට අයිති දෙයක්. වෙන කෙනෙක්ගේ දෙයක්. අපේ පිපාසය වෙනුවෙන් අපිට මේ වතුර ටික හම්බුනාට ඒකට කෘතඥ වෙන්න. ඒකට ස්තුතිවන්ත වෙන්න. කන කෑම එකට බව ස්තුතිවන්ත වෙලා කන්න පුළුවන් නම් එදාට තමයි ඒ වගේ ඇතුලේ ඉන්න සුන්දර මිනිස්සයා වී වෙන්නේ. තමන්ට දෛවයේ විසින් ලබා දීලා තියෙන දෙයක් නම් ඒ දෙයට ගරු කරන්න, ආදරය කරන්න, සලකන්න, ආශිර්වාද කරන්න. දෛවයේ විසින් ලබා දීලා තියෙන හැම දෙයකම ගරු කරන කෙනාට ඒ දේවල් අනිත් පැත්තට ලැබෙනවා. ඒ විදිහටම හම්බෙනවා. මම ආයෙත් කියනවා නමන්න ලැබුණු දෙයට ගරු කරන්න, ආදරය කරන්න, ආදරෙන් බලා ගන්න. ජීවිතේ ලස්සන වෙයි එතකොට. ගොඩාක් ලස්සන ජීවිතයක් දිවන්න පුළුවන් මේ ලැබුණු දෙයට ගරු කරන්න. මම නැවත කියනවා තමන්ට ලැබුණු දෙයට ගරු කරන්න, ආදරය කරන්න, සලකන්න. ජීවිතේ ගොඩාක් ලස්සනට ගෙවන්න පුළුවන්. මට අද දවසේ මේ දේ ගැන තමයි කතා කරන්න ඕන උනේ. වටිනා යම් කිසි මොනවා හරි දෙයක් දැනගත්තා නම්, යෝජනා තියෙනවා නම්, චෝදනා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත අප බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක නැදිලා හිටියට. සුබ දවසක්.